outfit number. Cake hum. Nika's birthday. Hello guys, welcome back to Danika's birthday vlog part 2. Lasana. Outfit number 2. Mage ki hati. This my outfit. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ලිබර්ටි ප්ලාස් එකට. ඩියන් ඩැනිකාගේ බර්ත්ඩේ gift කරන් දෙන්න තමයි යන්නේ. Hi guys, Shani's vlog එකට අපි ආවා. Shani wants to Danica wants a camera. So looking for that. පොඩ්ඩකින් එන්නම්. කොහොම හරි shops දෙක තුනක බලලා අපිට ඕන දේ මෙතන තිබ්බා. ඉතින් ඇත්තටම ඒ shops වල ඇවිදිනා වීඩියෝ කරන්න අමතක වුණා. pocket phone ඩියන්ගේ බර්ත්ඩේ එකට Dyson දෙකට දෙන්න. 85ක් වඩු. අයියෝට අමාරු. මේ වගේ අක්කල පතන්න ඕනේ මේ වගේ නංගිලා. බලන්න. කොහොම හරි ඩැනිකා හොයපු කැමරා එක හම්බුණා. ඉතින් අපි මේ බලාගෙන ඉන්නේ ඒක අපිට ඉන්වොයිස් කරලා දෙනකන්. Tina? Very happy for social years. ආදරේ බලන්න. බොහොම මෙච්චර වෙලා මෙතන හදේ. දැන් අපි එතන වැඩේ කරගෙන ඉවරයි. දැන් ඉතින් ගෙදර යන තමයි හදන්නේ. බලන්නකො ඩ්‍රයිව් කරනවාද කියලා ගමන් ඩැනිකා පැනලා යන විදිය. කෙලීමද? ඕ කෙලීම යන දින. Hi guys, අපි Danica. Hi guys, ඉතින් අපි දැන් වෙලාව 4ට ළඟයි. අපි 4ට ළඟයි. අපි ඔෆිස් ට්‍රැෆික් එකට කලින් කොහොමද ගෙදර යන්න ඕනේ. ඩැනිකාගේ කේක් එක පික් කරගන්නයි. තව මගේ වැඩකටයි. ඉතින් අපි ඩැනිකාගේ කැමරා එක ගත්ත කොට පෙන්වන්න බෑ. මේක පෙන්වන්න පස්සේ නේ. ඕකට පෙන්නන්න. ඕකට පෙන්වන්න. සෝරි මම අනේ මේක තමයි කැමරා එක. මේක තමයි gift එකගේ. මේක අපි මම ඒවා එයා වෙනම කියයි. ඉතින් ඒකේ ෆීචර්ස් ටික බලන්න ඩැනිකාගේ TikTok එක බලන්න. මේ vlog එක ඉවරනකම් අනිවාර්යයෙන්ම බලන්න. මැදදී නතර කරලා skip කරන්න එපා. බලපු හැමෝම අන්තිමට සුදු පාට heart එකක් තමයි. correct. හරි ඊළඟ happy birthday Danica කියලා දාන්න. ඒකත් දාන්න. heart comment කරන්න එපා. happy birthday Danica කියලා. අන්න හරි. හරි. That doesn't make sense why the අපි දැන් ගෙදර ගිහිල්ලා ඊළඟට අප්ඩේට් එක ගේන්න මොකද්ද වෙන්නේ කියලා. අද plans ගොඩාක් තියෙනවා. ඉතින් vlog එක දිගුණත් බලන්න. I am the driver. ඔව් අද ශානි මෙයාලට කියන්න මට කෝල් එකක් කරන් දෙන්න කියලා ඩයිනමෝ කෝසි. එන දැක් කියන ළඟට ගන්නකො. දැන් අක්කර bye guys. ඉතින් අපි ගෙදරට යනකන් කියවි ගියා. බලන්නකො මම බ්‍රේක් කරාම එකපාරට ඩැනිකාගේ සද්ද දැන්. බර්ත්ඩේ වුණාට අද පොඩ්ඩක් තරහ ගිහලා ඩැනිකට ඉන්නේ. දාන්න එපා දාන්න එපා. අපි දැන් ආවා ඩයිනමෝ ගෝ එකට. මොනවාද අපි ගන්නෙ? hazelnut sunday එකයි soft serve කියලාද කොහෙද කියන්නේ මම. නෙක්ටෝ. අනේ සම්මේ. ඉන්න පෙන්නන්නම්. මෙන්න මේ දින්නේ මේක. ඩයිනමෝ Is that good? yeah What is that green color one? Pistachio. yes How is it? I don't අරක නටලත් එක අයිස්ක්‍රීම් වගේ තමයි. නටලා. නටලා. thank you Danica. For the treat. yes guys ඉවර වෙනකම් බලන්න රෑ වෙනකම්. අද දිග vlog එකක් අද හොඳ වෙනවා. උඩ වෙන්න හැලුනොත් කොහොමද? දැක්කද ළමයි. මයි ශානි Danica share කරා මේක කන්න. ඒක නම් ශානි පොඩ්ඩක් mute කරන්න යන්න කෑල්ල. Yellow. ඉන්න hazelnut Ice cream. ඉන්න ළමයි මේක අපිට තියන්න තැනක් නෑ. what do you think? Very good. ඒකනේ. Yummy yummy. ඔන්න ඔහොම
ඔහොම තමයි ඉතින් අපි ගත්ත අයිස්ක්‍රීම් එකයි ඩ්‍රින්ක් එකයි එන්ජොයි කර කර අපි ගෙදර ගියේ. මෙතන අපි කරන කන්වර්සේෂන් එක අහන්න දෙන්න බෑ. පේනවනේ ඩැනිකගේ මූණෙන් මොන වගේ දෙයක් ගැනද කතා කරන්න කියලා අපි. ගමේ ලස්සන මට මේ vlog එක එඩිට් කරද්දිත් hina යනවා. අපි මේ කතා කරන්නේ මොනවද කියලා අනේ වන්දන කිසිම අදාළත්වයක් නැති දේවල් ගැන තමයි මේ කතා කරන්නේ. අපි ආවා දැන් ගෙදරට. දැන් අපි පොර ප්ලෑන් එකක් තියෙනවා ඩැනිකා දාලා අපි යන්න තමයි යන්නේ. අපි ඩැනිකට කිව්වා අපි මෙයාගේ සලූන් එකේ වැඩකට යනවා කියලා. හැබැයි අපි දැන් යන්නේ එතන ඩෙකොරේට් කරන්න. මුලින්ම අපි ගන්නවා බලූන්ස් ඒ ඔක්කොම ගන්නවා. ඒ ටික මුලින්ම ගන්න ඕනේ හීලියම් ගන්න. එහෙනම් අපි ඒ සෙටප් එකේදී හැමෙමු. බයි. අපි දැන් යනවා ඩැනිකාගේ බර්ත්ඩේ කේක් එක පික් කරන්න. අපිට තව යනවා විනාඩි 25ක්වත් යනවා මාළඹේට යන්න ඕනේ. ඊට පස්සේ බලූන්ස් අපි ගන්න. හිතමු ප්ලෑන් එකේ තිබ්බ කියන අපේ ප්ලෑන් එකේ තිබ්බ කෑල්ලක් නෙමෙයි. නිව් ප්ලෑන්. ඔව්. ඉතින් කමන්නේ කරන්න හොඳේ වෙනවා. වෙන්නේ හොඳටයි කියලා. අපි යනවා දැන් මේ කේක් එක ගන්න. ඒක අපි අරගෙන ඩැනිකට බොරුවක් කියන ඉඳලා දාලා. ඒකත් අරගෙන ඊට පස්සේ බලූන්ස් උත් ගන්න තියෙනවා. ඒව ටික අරගෙන තමයි ගෙදර යන්නේ. යන්නේ. අපි කේක් එක අරගෙන බලමු මොන වගේද කියලා. එහෙනම් එතනට ගියාම හම්බෙමු. දැන් මාර වැඩක් වෙලා තියෙන්නේ. අපිට පාර වැරදිලා තියෙන්නේ. හරිද නෙමෙයි අපිට එන්න කිව්වද නෙමෙයි ඔව්. ඉන්නේ. ඒක අපි ඉන්න තැන ඔයගොල්ලෝ පොඩ්ඩක් පෙන්නන්න ඕනෙද? ලස්සනයි view එක. මේ අපි ඉන්නේ මෙන්න මේ හරිය. පේනවද? දන්නේ නැහැ. කුඹුරු ගාව ඉන්නේ. අපි යනවා. අපිට තව 12 minutes පෙන්නනවා. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මාළඹේ ස්පා සුපර් මාකට් එක ගාවට. අපි මේ ඉන්නේ කේක් එක අපිට ගෙනල්ලා දෙනකම්. අපි already time එක ගොඩක් හොයලා 6:20යි. මේ හරිම ගොඩක් ලේට්. අපි මේ විදිහට නම් මේගොල්ලන් ගෙදර ඉන්න ඕනේ. ගෙදර ඉඳලා අපි ෆ්ලෑෂ් වෙන්න මේ වෙලාවේනේ. ප්ලෑන් එක තිබ්බේ 7යි අපි 7 වෙදි යන්න. 7 වෙදි ගෙදරින් පිටත් වෙන්න. ඔව්. දැන් ඒක කරන්න වෙන්නේ. ඒක කරන්න වෙන්නේ. තාම කේක් එක නෑ. මාරම් පරක්කුයි කේක් එක ගොඩක් කේන්ති ගිහින් ඉන්නේ මේ අවස්ථාවේ. ඉතින් අපි මේ ඉන්නේ අපේ මේ යාළුවෙක් කේක් එක ගෙනත් දෙනකම්. ඉතින් ජිනා ඔයාට ගොඩක් හචෙන් යන්නේ නැති මේ වෙලේ. මොකද අපි ඔයාව ගොඩක් මතක් කරා. මොනවද හිතෙන්නේ කියන්නේ? මාරම කේන්ති අපි එකම පාරේ යනවා එනවා එනවා. දැන් ආය යන්න ඕනේ ඒ පාරෙම. කේක් එක හම්බුණා මේ බය ෆයිනලි. අරින්න. නෑ හැමින් හරි. ටටරා. මෙන්න තමයි බර්ත්ඩේ ගර්ල්ගේ කේක් එක. ලස්සනයිනේ. කියුට් නේ? A big shout out to Gina. එයාත් තමයි මේ කේක් එක හැදුවේ. එයාත් අපේ හොඳම යාළුවෙක්. අපි ඩෙකොරේෂන්ස් බඩු ගන්න ෂොප් එකට ආවා. අපි දෙන්න මේ බලාගෙන ඉන්නේ අපිට හීලියම් බලූන්ස් එක රෙඩි කරලා දෙනකම්. දැන් ඇවිල්ලා ඉන්නේ ඩැනිකාගේ ඩෙකොරේෂන්ස් ටික ගන්න. දැන් ඔක්කොම හරි. මේ ටික අහලා ගෙදර ගිහිල්ලා ලෑස්ති වෙලා ඩැනිකට කලින් අපි යන්නත් ඕනේ. ඩෙකොරේෂන්ස් ටික ගත්තා. හරිම ලස්සනයි. ඇත්තටම ලස්සනයි මාරම ලස්සනයි. ගත්ත ඩෙකොරේෂන්ස් ගත්තා. අපි එතන අපි දෙන්න හොඳ දැන් වෙලාව පරක් පේන්නේ. Hello guys. Welcome to the part 2 of Danika's birthday. මේක ඕගලන්ට part දෙකක් වුණාට අපේ නම් මේ plan එක එකම දවස් තමයි ඔක්කොම උනේ. මාර ටයිට් දවසක්. අපි දැන් මේ birthday celebration එක තියෙන තැනට, ඒ කියන්නේ dinner එකට යන ගමන් ඉන්නේ. අනිත් කට්ටිය දැන් මේ නැහැ ඩැනිකා. මායි ඩියනුයි තමයි ඉස්සලාම යන්නේ කියලා එතන පොඩ්ඩක් ඩෙකොරේට් කරනවා. ඉතින් අපි එතනදී එන හම්බෙමු. Bye. මගේ nails බලන්න. ඉතින් කොහොමරි මායිඩියනුයි කලින් ඇවිල්ලා එතන මෙන්න මේ විදිහට ඩෙකොරේට් කරා. එහෙම ලොකු ඩෙකොරේෂන් එකක් නෑ. හරිම සිම්පල් ඩෙකොරේෂන් එකක් තිබ්බ. හැබැයි හරිම ලස්සනයි මේ ඩෙකොරේෂන්ස් ටික. පික්චර්ස් උත් මාරම ලස්සනට තිබ්බා එදා. කියන්නත් බැරි වුණානේ අපි ඩැනිකාගේ බර්ත්ඩේ ඩිනර් එකට ගියේ මොනාක් ඉම්පීරියල් එකට. This is Uncle Dishan and this is Dian.
කේක් කපලා happy birthday sing කරලා ප්‍රාස් කියලා ඔක්කොම ඉවරනාට පස්සේ ඩැනිකා ඉතින් එයාගේ gifts open කරලා බලන්න පටන් ගත්තා. ඉතින් අපි ඕඩර් කරපු කෑම ආවා. ඉතින් අපි ඩිනර් ගන්න ගමන් හැමෝම කතා කර කර හිටියා. එදා නම් හරිම සතුටු දවසක්. මොකද දැනිකාගේ ෆැමිලි එකයි දැනිකාගේ ක්ලෝස්ම කට්ටියයි ඔක්කොම හිටියා. හෙලෝ. මේ තමයි මගේ අවුට්ෆිට් එක. අපි දැන් ඩිනර් අරගෙන ඉවරයි. දැන් ඩැනිකාගේ ගෙදරට යන්න තමයි යන්නේ. ඉතින් මේ අපි ගෙදර ඇවිල්ලත් පොඩි පාටි එකක් දැම්මා. මේ තියෙන අපේ ගායන හැකියාවන් සහ ඩැනිකාගේ නර්තන හැකියාවන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහම තමයි ඩැනිකාගේ 23rd birthday එක අපි enjoy කරේ. එහෙනම් ආයත් vlog එකකින් හම්බෙනකම් bye bye. Thanks for watching.